හරි ළමයි මහ බැංකුවේ විවෘත වෙන්න පුළුවන් කටයුතු. මොකද්ද විවෘත වෙන්න පුළුවන් කටයුතු කියන්නේ කියලා තමයි කියලා දෙන්න යන්නේ. මේකෙන් MCQ විකුත් ආදීප 2025 27 වෙනි ප්‍රශ්න MCQ එකේ පාස් පේපර් එකේ 27 වෙනි ප්‍රශ්නේ අහලා තිබ්බා. මොකද්ද මේ විවෘත වෙන්න පුළුවන් කටයුතු කියන එකෙන් තමයි ඒක හරියට ඔයා දැනගෙන ඉතියොත් තමයි තීරි කොටස ඔයාගේ ප්‍රශ්නෙට හරියට උත්තරේ ආන්සර් ගන්න පුළුවන්. අපි කොහොමද මේක මම සරලව ඔයාලට පැහැදිලි කරන තීල් කොටස් ටික ඊට පස්සේ ඔයාලට මේකට සරලව උත්තරේ ගන්න පුළුවන් මේ ඉස්සලාම බලා ගන්න. මේකට මේ මහ බැංකු විවෘත වෙන්න පුළුවන් කටයුතු කියන්නේ මේක සම්බන්ධ වෙන පාර්ශ්ව තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මෙතන අරන් තියෙන ශ්‍රී ලංකා මහ බැංකුව. හරිද? ඊට පස්සේ අපිට මුදල් වෙළඳපොළ කියන එක අපි කතා කරන්න ඕන. හරිද? මොකක්ද මුදල් වෙළඳපොළ කියන්නේ කියලා මම කියලා දෙන්නම්. ආය අපිට ඕන වෙනවා මහ ජනතාව. හරිද? මොන පාර්ශ්ව තුන සම්බන්ධ වෙන මේ විවෘත වෙන්න පුළුවන් කටයුතු කියන එක කතා කරන්නේ. සාකච්ඡා කරන්නේ. හරිද? මේ මුදල් වෙළඳපොළ කියන්නේ මුදල් වෙළඳපොළ කියන එකේ අදහස මොකක්ද? මුදල් වෙළඳපොළ කියන එකේ සරල තේරුම තමයි මුදල් වෙළඳපොළ කියන්නේ මේකේ ගනුදෙනු වෙන්නේ මුදල්. මුදල් තමයි මිලදී ගන්න නිසා විකුණන්නේ. ඒකයි අපි මේකට මුදල් වෙළඳපොළ කියන්නේ. හිඟේ එක අතිරික්ත ඒකක වලින් මුදල් අරගෙන හිඟේ ඒකක වලට ආයෙ ලබා දෙනවා. ඒ කියන්නේ අතිරික්ත ඒකක වලින් ටිකක් අඩු පොලියක් දෙනවා කියලා මුදල් තැන්පතු බාර ගන්නවා. ඒකල ඊට වඩා වැඩි පොලියකට ආය අර හිඟේ එකක වලට ඒ තැන්පතු ණයට දෙනවා. ඕක තමයි මුදල් වෙළඳපොළෙන් සරලව සිදු වෙන්නේ. හරිද? මුදල් වෙළඳපොළට සම්බන්ධ වෙන පාර්ශව තමයි මුදල් වෙළඳපොළේ ඉන්නේ වාණිජ්‍ය බැංකුව. හරිද? මේ මුදල් වෙළඳපොළ කියන එක ඇතුලේ ඉන්නේ වාණිජ්‍ය බැංකුව. හරිද? වාණිජ්‍ය බැංකුව, දේශීය වාණිජ්‍ය බැංකුව, විදේශීය වාණිජ්‍ය බැංකුව කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒකට පෞද්ගලික වාණිජ්‍ය බැංකුව තියෙනවා, රාජ්‍යාංශීය වාණිජ්‍ය බැංකුව තියෙනවා. ඔය වාණිජ්‍ය බැංකුව තමයි මේ මුදල් වෙළඳපොළ ඇතුලේ ඉන්නේ. හරිද? ඊළඟ දැනගන්න ඕන කාරණේ තමයි මේ මුදල් වෙළඳපොළ සම්පූර්ණ. ඒ කියන්නේ මේ වාණිජ්‍ය බැංකුව සම්පූර්ණයෙන් අධීක්ෂණය සහ පාලනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව. හරිද? වාණිජ්‍ය බැංකුව අධීක්ෂණය සහ පාලනය කරන්නේ මේ ශ්‍රී ලංකා මහ බැංකුව. හරිද? ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුව වලට එයාලට ඕන විදිහට වැඩ කරන්න බෑ. මහ බැංකුවේ නියෝග හා අධීක්ෂණය යටතේ තමයි එයාලා කියන විදිහට වැඩ කරන්න ඕනේ. හරි ඒකත් ඔයා දැනගන්න. ඊළඟට තමයි මෙන්න මේ මහ ජනතාව කියන්නේ. මහ ජනතාව මොකද කරන්නේ? මහ ජනතාව ළමයි කරන්නේ අතිරික්ත ඒකක තියෙන මහ ජනතාව මෙන්න මේ වාණිජ්‍ය බැංකුව වල ගිහිල්ලා මුදල් තැන්පත් කරනවා. හරිද? අතිරික්ත ඒකක තියෙන, ඒ කියන්නේ අතිරික්ත මුදල් තියෙන මහ ජනතාව මේක අතේ ඒ කියන්නේ ගෙදර සල්ලි තියාගෙන ඉන්නේ නැහැ කාසි දානවලු. මේවා ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරනවා. අපි අන්නේ මේ තැන්පත් වලට කියනවා ඉල්ලුම් තැන්පතු කියලා. ඉල්ලුම් තැන්පතු. අපි මේවට කියන ඉල්ලුම් තැන්පතු. ඇයි මේකට ඉල්ලුම් තැන්පතු කියන්න හේතුව තමයි මහ ජනතාව ඉල්ලන ඕනෑම වෙලාවක ආයේ මේ මුදල් ගෙවන්න වාණිජ්‍ය බැංකුව බැඳිලා ඉන්නවා. දැන් ඔයා හිතන්න ඔයා මිලියන 10ක් ගිහිල්ලා වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරනවා. මිලියන 10 කියන්නේ ඔයා කෝටියක් ගිහිල්ලා වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරනවා. හරිද? මෙන්න මේ මිලියන 10 ඔයා දැන් අද ගිහිල්ලා තැන්පත් කරා කියන්නේ ඔයා සතියකින් හරි දවස් දෙකකින් හරි ඔයා ඉල්ලන ඕන වෙලාවක මේ මුදල ආයේ ඔයා ඉල්ලන ඕන වෙලාවක බැංකුව ගෙවන්න ඔයාලට බැඳිලා ඉන්න. ඒකයි ඉල්ලුම් තැන්පතු කියන්නේ. ඒකත් ඔයාලට සරලව පැහැදිලි ඇති. මොකක්ද ඉල්ලුම් තැන්පතු කියන්නේ කියලා. හරිද? මේ ඔයා තැන්පත් කරන මුදල ආයේ එයාලා ගෙවන්න බැඳිලා ඉන්න. දැන් හිතමු මහ ජනතාව මිලියන 10ක ඉල්ලුම් තැන්පතු බැංකුවේ තැන්පත් කරා. හරිද? දැන් මේක මොකද කරන්නේ? මං කිව්වා වාණිජ්‍ය බැංකුවක ප්‍රධානම කාර්යය තමයි අතිරික්ත ඒකක වලින් මුදල් තැන්පතු බාරගෙන හිඟ ඒක වලට ආය ණය විදියට සපයන එක. මේක තමයි මෙයාලගේ ප්‍රධානම කාර්යය. ඒකෙන් තමයි මෙයාලා මේ ගන්න ණය වල මෙයාලා මේ තැන්පතු බාර ගන්න එකකින් ගෙවන ණය තමයි මෙයාලගේ ප්‍රධානම පොඩි ආදායම එන්නේ. හරිද? ඒකල මෙයාලා මේ ගන්න තැන්පතු ඒකම ආය ණය විදියට ආයෙත් මහ ජනතාවට ඒ කියන්නේ හිඟ ඒක වලට දෙනවා. ණය නැති ඒ කියන්නේ සල්ලි අතේ නැති මිනිසුන්ට දෙනවා. හරිද? ඕක තමයි සරලව සිද්ධ වෙන්නේ. හරිද? දැන් ඕක එහෙම සිද්ධ වෙද්දී දැන් ඔයා හිතන්න මේ තැන්පත් කරන දැන් අපි ඔක්කොම හිතුව මාසයක් ඇතුළත තැන්පත් කරා කියලා මිලියන 100ක් මහ ජනතාව තැන්පත් කරා. මේ මිලියන 100ම මහ ජනතාව ආයේ වාණිජ්‍ය බැංකුව මහ ජනතාවට ණය දීලා දෙන්නේ නැහැ.
මේකෙන් යම් කිසි කොටසක් ඉතුරු කරගන්නවා සේප්පු වල. ඇයි ඉතුරු කරගන්නේ? ආයෙ දැන් මේ තැම්පත් කරපු කවුරු හරි මහජනතාව ඇවිල්ලා ආයෙ සල්ලි ටික යාගේ ඉල්ලගත්තොත් එහෙම ඒ කියන්නේ මට ඕනේ තැම්පතු ටික කියලා කාසියා නෝට්ටු කියලා ඉල්ලගත්තොත් ඕන වෙලාවක දෙන්න බැඳිලා ඉන්නවනේ. හරිද? අන්න ඒ හින්දා යම් කිසි කොටසක් වාණිජ බැංකුව ඉතුරු කරගන්නවා. අපි හිතමු මේ පැත්තට දෙනවා ණය විදිහට දෙන්නේ මිලියන 80. ඉතුරු මිලියන 20 වාණිජ බැංකුවේ සේප්පු වල තියෙනවා. වාණිජ බැංකුව වල සේප්පු වල තියෙනවා. මේක මං කිව්වනේ මේ මහ බැංකුව තමයි වාණිජ බැංකුව අධීක්ෂණය සහ පාලනය කරන මහ බැංකුවට වාණිජ බැංකුව වල ඕන විදිහට මේ සේප්පු වල ශේෂ දාලා තියාගන්න බෑ. හරිද? මේ මහ බැංකුව විසින් නියම කරන අනුපාතයක් තියෙනවා. ඒ අනුපාතයට අනුව තමයි තැන්පත් වලට සාපේක්ෂව තියෙන අනුපාතයට අනුව තමයි මෙන්න මේ සංචිතය තීරණය වෙන්නේ. ඒකට අපි කියන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා. මොකද්ද? ව්‍යවස්ථාපිත 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 සංචිත අනුපාත. සංචිත අනුපාත. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. අන්න ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා එකක් කොහොමද දැන් එනවා. හරිද? දැන් අපි හිතමු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මහ බැංකුව නියම කරනවා 120යි කියලා. ඒ කියන්නේ දැන් මෙතන මෙයාලා තැන්පතු කරොත් මිලියන 100ක් ඒකෙන් 120ක් තියාගන්න. ඒතර 120ක් කියන අපි හිතමු කොහොමද? 120ක් ගත්තාම කීයද එන්නේ? 100ට හරියටම මිලියන 20ක් තියාගන්න ඕන. අපි හිතමු දැන් අර මහ බැංකුව නියම කරපු සංචිත අනුපාතය 120යි. ඒකයි මෙයාලා මිලියන 100ේ 20ක් තියාගෙන ඉතුරු එක ණය විදිහට දෙන්නේ. හරිද? දැන් ඒක වල සරලව පැහැදිලිනේ. ඊළඟට දැනගන්න ඕන කාරණේ තමයි අපේ රටේ තියෙන පදනම් මුදල් කියලා මුදල් ඒකක. මොකද්ද? පදනම් මුදල්. අපි මේක ගණනය කරනවා කීයද කියලා. මේ පදනම් මුදල් හැදෙන්නේ කොහොමද දන්නවද? මහ ජනතාව ගාව තියෙන කාසි සහ නෝට්ටු ප්‍රමාණය. මහ ජනතාව ගාව තියෙන කාසි සහ නෝට්ටු. කාසි සහ නෝට්ටු ටික. හරිද? ඒකට එකතු වෙනවා මෙන්න මේ වාණිජ බැංකුව වල තියෙන කාසි සහ නෝට්ටු. ඒ කියන්නේ මේ ඉතුරු කරගන්න 120 සංචිතය. හරිද? ඒකට අපි කියනවා වාණිජ බැංකු සතු සංචිතය කියලා. වාණිජ බැංකු සතු සංචිතය. සංචිතය. මෙන්න මේ සූත්‍රය ගොඩනගෙන පදනම් මුදල් හැදෙන්නේ කොහොමද? පදනම් මුදල් සමානයි මහ ජනතාව සතු කාසි සහ නෝට්ටු ප්‍රමාණයට එකතු වෙන්න ඕන වාණිජ බැංකු සතු සංචිතය. හරිද? අපි මේකට අපි මහ ජනතාව ගාව තියෙන තැන්පතු කාසි සහ නෝට්ටු ප්‍රමාණය CP කැපිටල් C සිම්පල් P අකුරේ සංකේතවත් කරනවා. හරිද? මෙන්න මේ වාණිජ බැංකු ගාව තියෙන සංචිතය. හරිද? දැන් දැනගන්න ඕන කාරණේ තමයි මෙන්න මේ 120නේ. මෙන්න මේ 120 මේ වාණිජ බැංකු සතුවම තියෙන්නේ නැහැ. මෙයාලට තමයි මේ 120 මිලියන 20 අයිති වෙන්නේ. ඒ වුණාට මෙයාලගේ මේකෙන් 100ට අපි හිතමු 100ට 5ක් විතර තියෙනවා. මෙයාලට අයිති සල්ලි වුණාට තියෙන්නේ මහ බැංකුවේ සේප්පු වල කාසි සහ නෝට්ටු. ඒතකොට මෙයාලා ගාව තියෙන්නේ 100ට දැන් 15යි. මෙයාලට තමයි අයිති වෙන්නේ. ඒ වුණාට මෙයා ගාව නෙමෙයි තියෙන්නේ වාණිජ බැංකුවට අයිති ගිණුම් වල මහ බැංකුවේ තමයි තියෙන්නේ. ඇයි එහෙම තියාගන්න හේතුව තමයි මහ බැංකුව ගනුදෙනු කරනවා වාණිජ බැංකුව එක්ක. එතකොට මහ බැංකුවට ඇවිල්ලා වාණිජ බැංකුවට සල්ලි දෙන්නත් බෑ. වාණිජ බැංකුවට කියලා මහ බැංකුවට සල්ලි දෙන්නත් බෑ. එතකොට අර ගැලපුම් කරලා ඒ ගනුදෙනු සිදු වෙන්න තමයි මෙන්න මේ සංචිතය තියාගෙන ඉන්නේ මහ බැංකුව ගාව. මොකද මහ බැංකුවනේ පාලනය කරන්නේ වාණිජ බැංකුව කියන ඒවා. ඔයාලට ඒකට පැහැදිලි ඇති. හරිද? එතකොට මෙන්න මේක වාණිජ බැංකුවට තමයි අයිති වෙන්නේ මේ 120ම. ඒ වුණාට මහ බැංකුව ගාව සේප්පු වලත් යම් කිසි කොටසක් තියෙනවා. මහ වාණිජ බැංකුව වලත් තියෙනවා. හරිද? මෙන්න මේකේතර කොටස් දෙකකට බෙදෙනවා. මහ බැංකුව ගාව තියෙන ප්‍රමාණය වාණිජ බැංකුව ගාව තියෙන ප්‍රමාණය. අපි මේ වාණිජ බැංකුව ගාව තියෙන ප්‍රමාණයට කියන CKB කියලා. CKB කියලා කියයි. හරිද?
එතන වාණිජ බැංකු ගාව තියෙන ප්‍රමාණයට අපි RR කියන. අන්න ඔහොම තමයි හැදෙන්නේ සූත්‍රය. පදනම් මුදල් සමානයි පදනම් මුදල් සමානයි CP ධන CKB ධන RR. ඔන්න ඔහොම තමයි පදනම් මුදල් හැදෙන්නේ. හරිද? පදනම් මුදල් හැදෙන විදියත් ඔයාලා දැන් සරලව දන්නවා කොහොමද පදනම් මුදල් හැදෙන්නේ කියලා. හරිද? පදනම් මුදල් හැදෙන විදියත් ඔයාලා දැන් සරලව දන්නවා. හරි දැන් ඔයා පදනම් මුදල් කියන්නේ මොකක්ද කියලා දන්නවා. හරිද? ඊළඟට අපිට කතා කරන්න තියෙන කාරණේ තමයි හරි දැන් ඔයා දන්නවා පදනම් මුදල් කියන්නේ මොකක්ද කියලා ඔයා දැන් දන්නවා. හරිද? මම මෙතන මේ ටික මකන්න ඊට පස්සේ තමයි ඊළඟ කාරණේ තමයි ඔයා දැනගන්න ඕනේ මේ රටේ තියෙන පදනම් මුදල් ප්‍රමාණය ඕන ප්‍රමාණයක් රටේ තියෙන මහජනතාව කියන්නේ ඒ කියන්නේ ඕන ප්‍රමාණයක් තියෙනවට කැමති නැහැ මහජනතාව. ඒ කියන්නේ යාලා තියෙන්න ඕන ප්‍රමාණයක් නියම කරලා තියෙනවා. රටේ තියෙන පදනම් මුදල් ප්‍රමාණය මෙන්න මෙච්චරක් කියලා යාලා ඉලක්කයක් පෙන්නලා තියෙනවා. හරිද? ඉලක්කගත පදනම් මුදල් කියලා අපි ඒකට කියනවා. ඉලක්කගත පදනම් මුදල්. ඉලක්කගත පදනම් මුදල් ආයත පද තියෙන්නේ දැනට පවතින පදනම් මුදලුත් තියෙනවා. ඇත්තටම දැනට ඒ කියන්නේ ඇත්තටම දැනට ආර්ථිකයේ පවතින පදනම් මුදල් ප්‍රමාණය. ඇත්තටම ආර්ථිකයේ පවතින පදනම් මුදල්. ටිකේ පවතින පදනම් මුදල්. මෙන්න මේ ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තමයි ඇත්තටම ආර්ථිකයේ පවතින්න ඕනේ. හරිද? මෙන්න මේ ප්‍රමාණය එක්කෝ සමාන වෙන්න පුළුවන් එක්කෝ ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණයට වඩා පවතින පදනම් මුදල් ප්‍රමාණය මොකද වෙන්න ඕනේ? ඇත්තටම පවතින පදනම් මුදල් ප්‍රමාණය මොකද වෙන්න ඕනේ? එක්කෝ වැඩි වෙන්න පුළුවන්. එක්කෝ ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙලා ඇත්තටම පවතින පදනම් මුදල් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඔන්න ඔය මෙන්න එක්ක මේ විදිහට සමාන වෙන්න පුළුවන් එක්ක මේකට වඩා මේක වැඩි වෙන්න පුළුවන් එක්ක මේකට වඩා මේක අඩු වෙන්න පුළුවන්. හරිද? දැන් මෙන්න මේ වගේ අවස්ථාවක අසමතුලිතයි මේ වගේ තත්ත්වයක් ආර්ථිකයේ තියෙන එක ආර්ථිකයට හිතකර නැහැ. එතකොට මහජනතාව එයාලා ගැලපුම් කරලා ඒක කොහොමද වෙන්නේ කියලා කියන්න මෙන්න මේක ආයෙ සමාන කරන්න මේ වගේ තත්ත්වයකට සමාන කරනවා. මේ වගේ අසමතුලිත විදිහට තිබ්බොත්. හරිද? ඒක කරන්න ප්‍රධාන විදිහට බලපාන්නේ තමයි අපේ රටේ මහජනතාව. ඒ කියන්නේ රටේ මහජනතාව කියන්නේ රජයනේ. රජයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්න ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට නිකුත් කරනවා සුරැකුම්පත්. හරිද? සුරැකුම්පත්. මෙන්න මේ සුරැකුම්පත් තමයි අපි කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කර. අර භාණ්ඩාගාර බැඳුම් කර වංචාවක් උනේ ඔන්න ඔය වගේ ගන්න දෙනවා සිදු වෙති. භාණ්ඩාගාර බැඳුම් කර. සුරැකුම්පත් ප්‍රධාන කොටස් දෙකයි. භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්. අයියා නිකුත් කරන්නේ රටේ ඉන්න ආර්ථිකයට ඒ කියන්නේ රජයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්න තමයි මේවා විකුණන්නේ. එතකොට මේවා මෙයාලට වාණිජ බැංකුව වල විකුණලා වාණිජ බැංකුව වලින් සල්ලි ගන්නවා රජයට මහ බැංකුවට ගන්න. ඕක තමයි සරලව සිද්ධ වෙන්නේ. හරිද? දැන් අපි හිතමු ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය. හරිද? ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය එක්ක සමාන වෙන්න පුළුවන් කිව්ව ඇත්තටම පවතින පදනම් මුදල් ප්‍රමාණය. එක්ක මේ ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් පවතින පදනම් මුදල් ප්‍රමාණය. ඇත්තටම පවතින පදනම් මුදල් ප්‍රමාණය. එක්කෝ ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඇත්තටම පවතින පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථා තුනනේ මම කිව්වා මේවා ආර්ථිකයට හිතකර නැහැ. මේ වගේ තත්ත්වයක මහ බැංකුව විසින් මෙන්න මේ
ආය සමාන වෙන්න ඕන ගැලපුම් කරනවා. ඒ ගැලපුම් කරන්න යොදා ගන්න ක්‍රමය තමයි විවෘත වෙන්න උදලා කටයුතු කරන්නේ. ඒක තමයි අපි සුරැකුම්පත් විකුණුම් සහ මිලදී ගැනීම වලින් තමයි මෙන්න මේක පාලනය කරන්නේ. ඒකෙන් තව ගොඩක් දේවල් වලට බලපෑම් සිදු වෙනවා. ඒක දැන් පැහැදිලි කරනවා. හරිද? දැන් අපි මේකේ පළවෙනි ක්‍රමය ගන්න. හරිද? මෙතන මොකද්ද කියන්නේ? ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය. ඇත්තටම තියෙන්න ඕන පදනම් මුදල් ප්‍රමාණය වැඩි. ඇත්තටම ආර්ථිකයේ පවතින පදනම් මුදල් ප්‍රමාණය අඩුයි. එතකොට මොකද වෙන්නේ? අපි හිතමු ඇත්තටම පවතින පදනම් මුදල් ප්‍රමාණය 100ක්. හරිද? ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය 100යි තියෙන්න ඕනේ. ඒවනම් පවතින්නේ ඇත්තටම 80යි. මෙතන 20ක වෙනසක් තියෙනවා. මොකද්ද? ඇත්තටම ආර්ථිකයේ දැනට පදනම් මුදල් 20කින් අඩුයි. මිලියන 20කින් අඩුයි කියලා අපි හිතමු. මෙන්න මේ මිලියන 20ට සමාන සුරැකුම්පත් ප්‍රමාණයක් මහ බැංකුව විසින් දැන් නිකුත් කරලා තියෙනවනේ. මෙයාලා ගාව දැන් විකල්පව තියෙනවනේ. මෙන්න මේ 20ක ප්‍රමාණයක් ආය මෙයාලා මහ බැංකුවට නැවත පවර ගන්නවා. සුරැකුම්පත් කවර ගන්නවා. හරිද? මෙන්න මේ මිලියන 20ක ප්‍රමාණයක් ආය මහ බැංකුවට පවර ගන්න. එතකොට මොකද වෙන්නේ? මහ බැංකුවේ සල්ලි එන වාණිජ බැංකුව වලට වාණිජ බැංකුව වල තියෙන සුරැකුම්පත් යනවා. වාණිජ බැංකුව වල තියෙන සුරැකුම්පත් යනවා මහ බැංකුවට. එතකොට මෙන්න මේ සංචිතය වැඩි වෙලා ආය මේක සමතුලිත වෙනවා. හරිද? මේක ආය මෙතන 20ක් වැඩිලා සමතුලිත වෙනවා. අපි ඕකට කියනවා විවෘත වෙන්න පොලේ මිලදී ගැනීම කියලා. ඒක මහ බැංකුවනේ දැන් විකුණපුව ආයෙ මිලදී ගන්නවා. ඒක තමයි විවෘත පොල විවෘත වෙන පොල කටයුතු වල මිලදී ගැනීම කියන්නේ. ඔව් විවෘත වෙන්න පොල මිලදී ගැනීම කියලාත් අපි ඔකට කියනවා. හරිද? දැන් ඔන්නෝම විවෘත වෙන්න පොලේ මොනවද දැන් මෙයාලගේ ද්‍රවශීලතාවය අඩුයි. ඒ කියන්නේ මෙයාලා ගාව තියෙන කාසා නෝට්ටු ප්‍රමාණය අඩුයි. හරිද? ඒ හින්දා තමයි මෙයා මහ බැංකුවකින් 120ක සුරැකුම්පත් නිකුත් කරලා මිලදීගෙන එයාලා විකුණපුවා ආයෙ මිලදීගෙන සල්ලි දෙන්නේ වාණිජ බැංකු පත්තටියට. හරිද? එතකොට මොකද වෙන්නේ? රටේ තියෙන ද්‍රවශීලතාවය මොකද වෙන්නේ? වාණිජ බැංකුවල තියෙන ද්‍රවශීලතාවය කියන්නේ තියෙන කාසා නෝට්ටු ප්‍රමාණය. හරිද? කාසා නෝට්ටු ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. එතකොට මේ හැම බැංකුවකම මොනවද තියෙන්නේ? අතිරික්ත සල්ලි ප්‍රමාණයක් තියෙනවා. අතිරික්ත සල්ලි ප්‍රමාණයක් තියෙද්දී මොකද වෙන්නේ? ප්‍රධානම දේ තමයි මහ බැංකුවේ තියෙන ඒ කියන්නේ බැංකුවට අතිරික්ත සල්ලි ප්‍රමාණයක් එනවා කියන්නේ මහ බැංකුවේ පොලි අනුපාතය අඩු වෙනවා. ඒ කියන්නේ බැංකු පොලි අනුපාතය අඩු වෙනවා. ඒ අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි දැන් මෙයාලා ගාව අතිරික්ත ද්‍රවශීලතාවයක් තියෙනවානේ. හරිද? තව කාරණයක් තමයි ඕකම තීත්වව දැනගන්න ඕනේ. දැන් මහ බැංකුවට දැන් ඔයා හිතන්නකෝ එක මෙතන වාණිජ බැංකුවක් තියෙනවා. මේ වාණිජ බැංකුව ගාව දැන් සල්ලි නැහැ. කස්ටමර් කෙනෙක් ඇවිල්ලා සල්ලි ඉල්ලනවා. දෙන්න සල්ලි නැහැ. හරිද? එතකොට මහ ජනතාව වාණිජ බැංකුව මොකද දන්නවද කරන්නේ? මේ සල්ලි නැති වුණොත් එහෙම කොහොම හරි මේක දෙන්න ඕනේ. මං කව ඉල්ලුම් තැන්පතු කියන අනිවාර්යයෙන් ඒ කියන්නේ මහ ජනතාව ඉල්ලන ඕන වෙලාවක දෙන්න බැඳිලා ඉන්නවා. ඒක ඉල්ලුම් තැන්පතු කියන්නේ බෑ කියන්න බෑ. මේ වෙලාවක මොකද දන්නවද වාණිජ බැංකුවක් කරන්නේ? තවත් වාණිජ බැංකුවකින් ණයක් ගන්න. නැතු මහ බැංකුවෙන් ණය ගන්නෙ නැහැ. හරිද? තවත් වාණිජ බැංකුවකින් ණයක් ගන්නවා. අපි මේකට කියනවා ඒක්ෂණ ණය කියලා. මේකත් අහලා තිබ්බ ප්‍රශ්නයකින් ඒක්ෂණ ණය කියන්නේ මොකක්ද කියලා. ඒකත් 29 හරි 28 හරි අහලා තිබ්බා. හරියට මතක නැහැ ප්‍රශ්නේ. 25 මේ ප්‍රශ්නේ තාලා තිබ්බ ඒක්ෂණ ණය කියන්නේ මොනවද කියලා. ඒක්ෂණ ණය කියන්නේ පුතේ අපි දවසක් ඇතුළත පියවනවා කියලා තව වාණිජ බැංකුවකින් ගන්න ණයක්. හදිසිය ගන්න ණයක්. එතකොට දැන් මේ බැංකුව මෙයාලට සල්ලි දෙනවා කියලා හිතන්නකෝ. එතකොට මෙයාලා අය කරනවා පොලි. අපි ඒක තමයි ඒක්ෂණ පොලි අනුපාතය කියන්නේ. හරිද? මෙයාලා 100ට අපි හිතමු 15ක් කර පොලි අනුපාතයක් අය කරනවා කියලා. හරිද? දැන් මේ වගේ වෙලාවක ඔයා හිතන්නකෝ දැන් අතිරික්ත ද්‍රවශීලතාවය වාණිජ බැංකුවට එනවනේ. එතකොට දැන් මේ බැංකුවල අතිරික්ත ද්‍රවශීලතාවයක් තියෙද්දි මේ බැංකුව වලින් පොලියට සල්ලි ගන්න ඕනේ නැහනේ. එතකොට අර ඒක්ෂණ
ණය වල තියෙන ඉල්ලුම් මොකද වෙන්නේ? අනිත් වාණිජ බැංකු වලින් අඩු වෙනවා. එතකොට පොලි අනුපාතය අඩු වෙනවා. ඒක්ෂණ පොලි අනුපාතයත් අඩු වෙනවා. පැහැදිලිනේ? මහා බැංකුව විවෘත වෙන්නකොනේ සුරකුම්පත් මිලදී ගද්දි. හරි විවෘත වෙන්නකොට මිලදී ගැනීම අපි කියලා අපි කියනවා. එතකොට මොකද වෙන්නේ? අතිරික්ත ද්‍රව්‍යශීලතාවයක් වාණිජ බැංකු වලට වෙනවා. එතකොට මොකද කරන්නේ? අර මං කිව්වා ඒක්ෂණ ණය කියන්නේ මොකද්ද කියලා මං කිව්වා. ඒක්ෂණ ණය වලට ගන්න පොලිය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? දැන් වාණිජ බැංකු වල මේ බැංකු වලින් ණය ගන්න ඕනේ හදිසිය මහ ජනතාව આવොත් දෙන්නේ. යාලා ගාව සුරකුම් මේ කාස්සා නෝට්ටු තියෙනවා. හරිද? ඕකෙම අනිත් පැත්තත් වෙනවා. දැන් මේ ඒක්ෂණ පොලි අනුපාතයනේ. මහ ජනතාව තැන්පත් කරද්දි ගෙවන පොලි අනුපාතයක් මේකෙන් දැන් මොකද වෙන්නේ? පොලි අනුපාතයට ගෙවන දැන් මෙයාලා ඉල්ලුම් තැන්පත් කරපුවම ගෙවන පොලි අනුපාතයක් තියෙනවානේ. ඔයා දැන් බැංකුවේ ගිහිල්ලා සල්ලි තැන්පත් කරොත් මෙයාලා මාසෙකට හරි අවුරුද්දකට කිසියම් ප්‍රතිශතයක් පොලි විදියට කියනවා. මෙන්න මේ පොලි අනුපාතයත් අඩු වෙනවා. ඇයි? මෙයාලා ගාව දැන් සල්ලි වැඩියෙන් තියෙනවානේ. එතකොට මෙයාලට සල්ලි හදිස්සි නෑ. එතකොට මෙයාලා කියනවා මේ අපි කියන පොලි අනුපාතය අඩුයි. ඔයාලා කැමති නම් මේ පොලි අනුපාතයට ගන්න කියලා කියනවා. හරිද? ඒකෙම හැබැයි අනිත් පැත්තත් වෙනවා. මොකද්ද වෙන්නේ? දැන් ආයේ මෙයාලා 180ක් මං කිව්වේ ණය දෙනවා කියලා. එතකොට වෙන්නේ මොකද්ද? සුරකුම්පත් වියට වෙන්න පොලේ සුරකුම්පත් මිලදී ගද්දි මහ බැංකුව පොඩ්ඩක් මෙයාලා දෙන ණය වලට පොලි අනුපාතය අඩු වෙනවා. පොලි අනුපාතය කලින් 15ක් අය කරන්නේ නේ 10%යි. ඒ මෙයාලගේ අතිරික්ත ද්‍රව්‍යශීලතාවයක් වාණිජ බැංකු පද්ධතියේ තියෙනවා. අද මුදල් වෙන්න පොලේ තියෙනවා. හරිද? එහෙනම් මොකද්ද වෙන්නේ? දැන් අපිට ගන්න පුළුවන් පළවෙනි නිගමනය තමයි මම මෙතනින් ගන්න මේ ටික කියලා දෙන්න. විවෘත වෙළඳපොලේ ඔයාලට ඕන මේක වීඩියෝ එක ස්ටික් ඔයාලට ඕන මේක වීඩියෝ පොඩ්ඩක් නවත්තලා ඉතුරු ටික බලන්න පුළුවන්. මේ ටික ලියා ගන්න පුළුවන්. දැන් මම මෙතනින් ගන්න මේ පළවෙනිට මොකක්ද වෙන්නේ? එක්ක සුරකුම්පත් මිලදී ගන්නවා මහ බැංකුව සුරකුම්පත් මිලදී ගත්තොත් මොකද වෙන්නේ? අපි ඒක කියන විවෘත වෙළඳපොළ මිලදී ගැනීම කියලා. මිලදී ගැනීම. විවෘත වෙළඳපොළ මිලදී ගැනීම කියලා කියන්නේ ඔන්න ඕකට. මොකද්ද? විවෘත වෙළඳපොළ මිලදී ගැනීම. විවෘත වෙළඳපොළ මිලදී ගැනීම. වෙළඳපොළ මිලදී ගැනීම. විවෘත වෙළඳපොළ මිලදී ගැනීම දැන් සිදුවේ. එතකොට මොකද්ද වෙන්නේ? විවෘත වෙළඳපොළ මිලදී ගැනීම කියන්නේ ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය වැඩි ඇත්තටම ආර්ථිකයේ පවතින පදනම් මුදල් ප්‍රමාණය. එතකොට මහ බැංකුව කරන්නේ වාණිජ බැංකුව වල තියෙන සුරකුම්පත් එයාලා මිලදීගෙන වාණිජ බැංකුව වල අතිරික්ත ද්‍රව්‍යශීලතාවයක් දෙනවා. ඒ සමාන ප්‍රමාණය. එතකොට ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය පවතින පදනම් මුදල් ප්‍රමාණයට සමාන වෙනවා. මහ බැංකු පද්ධතියට මුදල් වෙනකොට අතිරික්ත ද්‍රව්‍යශීලතාවයකුත් එනවා. හරිද? එතකොට පළවෙනි කාරණය තමයි අපිට මේ විවෘත වෙළඳපොළ මිලදී ගැනීම වලින් වෙන පළවෙනි කාරණය තමයි පදනම් මුදල් වැඩි වෙනවා. පදනම් මුදල් මොකද වෙන්නේ? ඇත්තටම ආර්ථිකයේ පවතින ඕන පදනම් මුදල් වැඩි වෙනවා. පදනම් මුදල් වැඩි වෙනවා පළවෙනි දේ. පළවෙනි බලපෑම වෙනවා පදනම් මුදල් වැඩි වෙනවා. ඊළඟ කාරණය මොකද්ද වෙන්නේ? මහ බැංකු පොලි අනුපාතය අඩු වෙනවා. ඒක ආකාර තුනෙන්ම අඩු වෙනවා. ඒක්ෂණ පොලි අනුපාතයත් අඩු වෙනවා. ණය දෙද්දී මහ ජනතාවට කියන අය කරන පොලියත් අඩු කරනවා. තැන්පතු බාරගත්ති අය කරන පොලියත් අඩු වෙනවා. හරිද? අපි ඒක පොදුවේ ගමු. පොලි අනුපාතය මොකද වෙන්නේ? බැංකු පොලි අනුපාතය අඩු වෙනවා. බැංකු පොලි අනුපාතය අඩු වෙනවා. බැංකු පොලි අනුපාතයත් අඩු වෙනවා. හරිනේ. ඊළඟට ආයෙ මොකද්ද වෙන්නේ? රටේ තියෙන පදනම් මුදල් වැඩි වෙනවා. මේකෙන් මොකද්ද? රටේ තියෙන පදනම් මුදල් වැඩි වෙනවා කියන්නේ රටේ තියෙන කාල්සා නෝට්ටු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපි හිතනවා උද්දමනය වැඩි වෙනවා. තව බලපෑම් වෙනවා උද්දමනය වැඩි වෙනවා. උද්දමනය අනුපාතය වැඩි වෙනවා. උද්දමන අනුපාතය වැඩි වෙනවා. ආයෙ ගන්න පුළුවන් මොනවද? ඕනනම් තව අහන්න පුළුවන් ඒක්ෂණ පොලි අනුපාතයට මොකද වෙන්නේ? ඒක්ෂණ පොලි අනුපාතයත් අඩු වෙනවා.
මුදල් වෙළඳපොලේ ද්‍රවශීලතාවය වැඩි වෙනවා. මුදල් වෙළඳපොලේ ද්‍රවශීලතාවය වැඩි වෙනවා. හරි. ඔය වියට වෙළඳපොළ මිලදී ගැනීම. හරිද? වියට වෙළඳපොළ මිලදී ගැනීම වුණොත් ඔන්න ඕකයි. ඔය මොකද්ද කිව්වේ අපි ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය වැඩි. ඇත්තටම ආර්ථිකයේ පවතින පදනම් මුදල් ප්‍රමාණය. එතකොට ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණයට සාපේක්ෂව වැඩි වෙන්න පවතින පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙන්න මහ බැංකුව විසින් වාණිජ බැංකුවල සුරකුම්පත් විකුණලා තියෙනවා මිලදී ගන්න. ඒතර වාණිජ බැංකුවට සල්ලි එනවා. එයාලගේ සුරකුම්පත් මහ බැංකුවට යනවා. එතකොට අර මං කිව්වේ මෙයාලගේ මේ සේෆ් වලින්ම තමයි අඩු කරන්නේ. මෙයාලගේ මේ සේෆ් වල තියෙන සල්ලි වලින්ම තමයි අඩු කරන්නේ. මහ බැංකුවෙන් සල්ලි ගෙනල්ලා දෙන්නේ නැහැ. හරිද? ඕක තමයි එතන වෙන්නේ. ඕකෙම අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඉලක්කගත පදනම් මුදල් වලට සාපේක්ෂව පවතින පදනම් මුදල් ඇත්තටම ආර්ථිකයේ පවතින පදනම් මුදල් මොකද වෙන්නේ? වැඩි වෙන්න පුළුවන්. ඇත්තට පවතින පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එතකොට මේකෙම අනිත් පැත්ත තමයි සිද්ධ වෙන්නේ. අනිත් පැත්ත වෙන්නේ මොකද්ද? එතකොට වෙන්නේ ඇත්තටම ආර්ථිකයේ පවතින පදනම් මුදල් වැඩි. එතකොට අන්නේ වැඩි ප්‍රමාණය ආයි මහ බැංකුවට ගන්න මොකද කරන්නේ? අන්නේ වැඩි ප්‍රමාණය අපි කියමු 15ක් කියලා. මෙන්න මේ 15ක සුරකුම්පත් ආයි මහ බැංකුව විසින් වාණිජ බැංකුවට නිකුත් කරනවා. හරිද? වාණිජ බැංකුව විසින් මහ බැංකුවට නිකුත් කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙයාලට සුරකුම්පත් වෙනවා. මෙයාලගේ මෙතන තියෙන ශේෂ වලින් 15ක් මහ බැංකුවට යනවා. එතකොට ආයෙත් මොකද වෙන්නේ? අතන ඇත්තටම පවතින පදනම් මුදල් ප්‍රමාණය ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය සමාන වෙනවා. එතකොට වෙන්නේ මොකද? මේකෙම අනිත් පැත්ත තමයි වෙන්නේ. අපි ඒකට කියනවා විවට වෙළඳපොළ විකුණුම් කියලා. විවට වෙළඳපොළ විකුණුම් කියලා කියන්නේ. හරි විවට වෙළඳපොළ විකුණුම්. විවට වෙළඳපොළ විකුණුම් වුණොත් මොකද්ද වෙන්නේ? ඒකෙනුත් බලපෑම් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මේකම අනිත් පදනම් මුදල් ප්‍රමාණය මොකද වෙන්නේ? කලින් නම් වැඩි වුණා. දැන් මෙයාලා ගාව තියෙන සල්ලි ගන්නවනේ ඇත්තටම ආර්ථිකයේ පවතින පදනම් මුදල්. එතකොට පදනම් මුදල් අඩු වෙනවා. පළවෙනි බලපෑම පදනම් මුදල් අඩු වෙනවා. බැංකු පොලි අනුපාතය ඉස්සෙල්ලා වැඩි වුණා. දැන් අඩු වුණා. දැන් වැඩි වෙනවා. ඇයි දැන් වැඩි වෙන්න හේතුව? මෙයාලා ගාව තිබ්බ ද්‍රවශීලතාවය මෙන්න මෙයාලා මහ බැංකුව විසින් උකහා ගන්න. අපි ඒකට කියනවා ඒ කියන්නේ ලබා ගන්නවා තමයි කියන්නේ. ලබා ගන්න. එතකොට මෙන්න මේ තියෙන ශේෂය මොකද වෙන්නේ? මෙයාලගේ ද්‍රවශීලතාවය අඩු වෙනවා. දැන් වාණිජ බැංකු පද්ධතියේ මුදල් වෙළඳපොලේ ද්‍රවශීලතාවය අඩුයි. ඇයි? වාණිජ බැංකුවෙන් සුරකුම්පත් අරගෙන වාණිජ බැංකුවට සල්ලි දුන්නා. හරිද? එතකොට මොකද කරන්නේ? හදිසිය දැන් ඔයා හිතන්නකෝ මේ එක වාණිජ බැංකුවට මේ කස්ටමර්ට දෙන්න සල්ලි නැහැ කියලා. එතකොට මෙයාලා දැන් සල්ලි ඉල්ලන්න ඕනේ. හරි. එතකොට ඒක්ෂණ පොලි අනුපාතය දැන් ඇත්තට වෙළඳපොලේ ද්‍රවශීලතාවයත් අඩුයි. එතකොට අනිත් වාණිජ බැංකුව දෙද්දි ඒක්ෂණ ණය වලට දෙන පොලි අනුපාතය වැඩි කරනවා. ඇයි? දැන් සල්ලි මෙයාලා ගාවත් අඩුයිනේ. එතකොට ඉල්ලුම් වැඩිනේ සල්ලි වලට තියෙන. හරිද? එතකොට එතන පොලි අනුපාතය වැඩි වෙනවා. හරිද? ආයෙ මොකද්ද වෙන්නේ? වාණිජ බැංකුවෙන් මහ ජනතාව කියනවා වාණිජ බැංකුව කියනවා ඔයාලට අපි 100ට කලින් අපි කියන 102යි දැන් කියනවා 103ක පොලියක් දෙනවා වාර්ෂිකව ඔයාලා සල්ලි තැන්පත් කරන්න. එතකොට මෙතන සල්ලි තැන්පත් කරනවා. හරිද? ආයෙ මෙයාලා ණය දෙද්දි මොකද කරන්නේ? ණය දෙද්දි අය කරන පොලි අනුපාතය. දැන් මේ ඇත්තටම ද්‍රවශීලතා හිඟන්නේ තියෙන. එතකොට මෙයාලා කියනවා මේ අපි සල්ලි දෙන්නේ 108ක කලින් 7ක් කියමුකෝ. දැන් 108ක පොලියකට තමයි සල්ලි දෙන්නේ. හරිද? ලක්ෂයක් ගත්තොත් එන් 108ක් ඔයා පොලිය ගෙවන්න ඕනේ කියලා ගන්න පොලි අනුපාතය වැඩි වෙනවා. හරිද? බැංකු පොලි අනුපාතය මොකද වෙන්නේ? වැඩි වෙනවා. බැංකු පොලි අනුපාතය වැඩි වෙනවා. උද්දමනය මොකද වෙන්නේ? රටේ තියෙන කාල්සා නෝට්ටු අඩු වෙනවානේ. එතකොට අපි ඒක උද්දමනය අඩු වෙනවා. හරිද? උද්දමනය අඩු වෙනවා.
මේකේ මුදල් සැපයුමත් අඩු වෙනවා. ඒ මුදල් සැපයුම අඩු වෙන අපි වාණිජ බැංකු වලින් කතා කරනවා. මේ වාණිජ බැංකු වල මුදල් මවන්න පුළුවන්. අපි ඒක වාණිජ බැංකු මෙතන මම කතා කරන්නේ දික් වෙන හින්දා මුදල් මවන්න පුළුවන්. මේ මුදල් මවන්න පුළුවන් මෙයාලා ගාව තියෙන තැන්පතු මහ ජනතාවට නිකුත් කරනවා. හරිද? ඒ කියන්නේ ණය විදියට දීලා. දැන් මෙයාලා ගාව ද්‍රව්‍යශීලතාවය අඩු වුණොත් එම් දෙන්න තියෙන ණය ප්‍රමාණය අඩු වෙනවනේ. එතකොට මුදල් සැපයුම මොකද වෙන්නේ? මුදල් සැපයුමත් අඩු වෙනවා. මුදල් මැවීමත් අඩු වෙනවා. මුදල් මැවීම අඩු වෙනවා. එහෙනම් මෙතන මොකක්ද වෙන්නේ? මුදල් මැවීම වැඩි වෙනවා. ඇයි ඒ? වාණිජ බැංකුව වල අපිරිත ද්‍රව්‍යශීලතාවය කියන්නේ ද්‍රව්‍යශීලතාවය ණය විදියට දෙන්න පුළුවන්. එතකොට මුදල් මවන්න පුළුවන්. එතකොට මුදල් සැපයුම වැඩි වෙනවා. මුදල් මැවීම වැඩි වෙනවා කියලා මුදල් සැපයුම වැඩි වෙනවා. සමස්ත මුදල් සැපයුම වැඩි වෙනවා. මුදල් සැපයුම වැඩි වෙනවා. හරිද? අපි අන්තිමට ගත්තා මුදල් වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවය මොකද වෙන්නේ? මෙතන වැඩි වුණා එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? සමස්ත මුදල් වෙළඳපොළේ ද්‍රව්‍යශීලතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් දැන් ඔයාට සරලව ගන්න තියෙන කාරණා ටික තමයි විවට වෙළඳපොළ මිලදී ගැනීම සිදු වුණොත්. හරිද? පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. බැංකු පොලි අනුපාතය අඩු වෙනවා. උද්දමනය වැඩි වෙනවා. මුදල් සැපයුමත් අඩු වෙනවා. ඒ මුදල් මාන දින හැකියාවත් අඩු වෙනවා. හරිද? මුදල් වෙළඳපොලේ ද්‍රව්‍යශීලතාවය වැඩි වෙනවා. මෙතන මුදල් මාන දින හැකියාව වැඩි වෙනවා. උද්දමනයත් වැඩි වෙනවා. හරිද? විවට වෙළඳපොළ විකුණු මුදල් මොකක්ද වෙන්නේ? පදනම් මුදල් අඩු වෙනවා. බැංකුවේ වෙළඳපොළ බැංකු පොලි අනුපාතය මොකද වෙන්නේ? වැඩි වෙනවා. උද්දමනය අඩු වෙනවා. මුදල් මාන දින හැකියාවත් මොකක්ද වෙන්නේ? අඩු වෙනවා. හරිද? මුදල් වෙළඳපොලේ ද්‍රව්‍යශීලතාවයත් අඩු වෙනවා. හරිද? දැන් අපි යම් 27 වෙනි ප්‍රශ්නේට තමා දැන් ඔච්චර මම ඔයාලට කියලා දුන්නේ. දැන් අපි කොහොමද 27 වෙනි ප්‍රශ්නේ කරන්නේ කියලා බලමු. මෙන්න මෙහෙම තමයි අහන්නේ. මහා බැංකුව විසින් කරනු ලබන වියට වෙළඳපොළ මිලදී ගැනීම. මහා බැංකුව විසින් සිදු කරන වියටපොළ වෙළඳපොළ මිලදී ගැනීම. මේ අපි කතා කරමු පළවෙනි ක්‍රමයෙන් අහන්න. වියට වෙළඳපොළ මිලදී ගැනීම. මම දැන් වියට වෙළඳපොළ මිලදී ගැනීම වලින් මොකද වෙන්නේ කියලා ඔයාලට පැහැදිලිව සාකච්ඡා කරලා සරලව පැහැදිලි කරලා දුන්නා. හරිද? දැන් අපි බලමු ප්‍රශ්නේ කොහොමද උත්තරේ. ආර්ථිකයේ පදනම් මුදල් ප්‍රමාණය අඩු කර. ආර්ථිකයේ පදනම් මුදල් ප්‍රමාණය අඩු කර. ආර්ථිකයේ පදනම් මුදල් ප්‍රමාණය අඩු කරයිද කිව්වේ මේ? පදනම් මුදල් වැඩි වෙනවා. හරිද? එහෙනම් මේක ආර්ථිකයේ පදනම් මුදල් ප්‍රමාණය අඩු වෙන්න මොකේ හේතුවක්ද? මේ පදනම් මුදල් අඩු වෙන්නේ වියට වෙළඳපොළ විකුණුම් වල. එහෙනම් මේ පළවෙනි උත්තරය හරියන්නේ වියට වෙළඳපොළ විකුණුම් කියලා තිබ්බනම් දැන් අපිට ඕනේ උත්තරේ මොකද්ද? වියට වෙළඳපොළ මිලදී ගැනීම. එහෙනම් පළවෙනි උත්තරේ එන්න බෑ. හරිද? ඔයා බලන්න කොහොමද ප්‍රශ්නෙකට උත්තරේ ගන්න කියලා. දෙවැනි එක ණය දීමේදී අය කරන පොලි අනුපාතය ඉහළ නැංගෙන වාණිජ බැංකු කොළඹවයි. ණය දීමේදී අය කරන පොලි අපි කියමු බැංකු පොලි අනුපාතය. බැංකු පොලි අනුපාතය මොකක්ද වෙන්නේ මේ? බැංකු පොලි අනුපාතය අඩු වෙනවා මොකද්ද? වියට වෙළඳපොළ මිලදී ගැනීම වලින්. මෙතන මොකද්ද තියෙන්නේ? ණය දීමේදී අය කරන පොලි අනුපාතය ඉහළ නැංවීමට කටයුතු කරා. ඒක වෙන්නේ කොතනද මේ? බැංකු පොලි අනුපාතය වැඩි වෙන්නේ මොකේද? වියට වෙළඳපොළ විකුණුම් වල. එහෙනම් ඒකත් එන්නේ වෙළඳපොළ වියට වෙළඳපොළ විකුණුම් වලට. හරිද? වියට වෙළඳපොළ මිලදී ගැනීම වලට නෙමෙයි. හරිද? ඊළඟ කාරණේ තමයි තුන්වෙනි එක බලමු. තුන්වෙනි මේක බලන්න. තැන්පතු සංකෝචනය කිරීමෙන් උද්දමනය අඩු කරයි. තැන්පතු සංකෝචනය කිරීමෙන් උද්දමනය අඩු කරයි. උද්දමනය අඩු වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? තැන්පතු සංකෝචනයක් නෙමෙයි වෙන්නේ. තැන්පතු ප්‍රසාරණයක් වෙන්නේ. හරිද? තැන්පතු ප්‍රසාරණයක් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? උද්දමනය වැඩි වෙනවා. මුදල් මැවීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට එතන තැන්පතු සංකෝචනයක් නෙමෙයි වෙන්නේ. එතනද වෙන්න ඕනේ ඒක තිබ්බනම් මෙහෙම තිබ්බනම් හරි. තැන්පතු සංකෝචනය කියන උද්දමනය අඩු කරයි. තැන්පතු ප්‍රසාරණය කිරීම උද්දමනය වැඩි කරයි කියලා තිබ්බනම් උත්තරේ හරි. හරි එහෙනම් ඒකත් එන්න ඕනේ මොකද්ද? ඒකත් විවෘත වෙළඳපොලේ විකුණුම් වලට එන්න ඕනේ මේ. අපි කතරා උද්දමනය අඩු කරනවා. ඒකෙන්
උද්ධමනයේ අපි කිව්ව වියට වෙන්නපොළ වලින් අපි කතා කරා මොකද්ද මෙතන උද්ධමනය වැඩි වෙනවා කියලා. මෙතනින් තමයි උද්ධමනය අඩු වෙනවා කියලා කතා කරන්නේ. හරිද? ඊළඟ කාරණේ හතරවෙනි එක වල තුන්වෙනි එකත් උත්තරේ දෙන්න බෑ. මුදල් වෙළඳපොලේ ද්‍රව්‍යශීලතාවය අඩු කරයි. මුදල් වෙළඳපොලේ ද්‍රව්‍යශීලතාවය අඩුද වෙන්නේ? අපි ඒකත් මෙතන තමයි මුදල් වෙළඳපොලේ ද්‍රව්‍යශීලතාවය වැඩි වෙන්නේ වියට වෙළඳපොල මිලදී ගැනීම වලින්. එහෙනම් මුදල් වෙළඳපොලේ ද්‍රව්‍යශීලතාවය අඩු කරන්න වෙළඳපොල විකුණු වියට වෙළඳපොල විකුණුම් වලින්. එහෙනම් ඒකත් හතරවෙනි උත්තරේ නෙමෙයි. එහෙනම් උත්තර හතරක් දෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන් මොකක්ද උත්තරේ දෙන්න ඕනේ? පස්වෙනි එක තමයි මොකක්ද කියලා අපි කියවමු. වාණිජ බැංකු සංචිතය සහ මුදල් මැරීමේ ධාරිතාවය වැඩි කර. වාණිජ බැංකු සංචිතය. ඔව් වියට වෙළඳපොල කටයුතු වලින් මොකද්ද වෙන්නේ? වාණිජ බැංකුවට අධි සංචිතයක් කියන. ඒතකොට වාණිජ බැංකුවේ මොකද්ද වෙන්නේ? පදනම් මුදල් වැඩි වෙනවා. ඒතකොට වාණිජ බැංකු සංචිතයත් වැඩි වෙනවා. හරිද? මුදල් මැරීමේ ධාරිතාවය වැඩි වෙනවා. මුදල් මැරීමේ ධාරිතාවය. අතිරික්ත මුදල් ප්‍රමාණයක් වාණිජ බැංකුවට එනවා කියන්නේ එයාලට ඒ අතිරික්ත මුදල් මොකද්ද කරන්නේ? ආයේ ණය විදියට දෙන්න පුළුවන්. අපි වාණිජ බැංකුව පාඩමේදී කතා කරනවා තියෙන එයාලගා තියෙන අති සංචිත ණය විදියට තියෙන මුදල් මේ වැඩි කරන්න පුළුවන් වාණිජ බැංකු පද්ධතියට. තනි වාණිජ බැංකුනේ වාණිජ බැංකු පද්ධතිය. එතකොට මොකද වෙන්නේ? එයාලගේ මුදල් මැරීමේ හැකියාවත් වැඩි කරනවා. එහෙනම් උත්තරේ එන්න ඕනේ අංක 5. තේරෙනවද? සරලව මේකට උත්තරේ ගත්තේ දැන් ඔයා මෙච්චර දෙයක් මේ මම දැන් කියලා දුන්නා සරලව කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ දේවල් ටික ඔයා හරියට අවබෝධ කරගෙන නැත්නම් තීරි කොටස් ටික සරලව පැහැදිලි කරගෙන නැත්නම් මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට ගන්න බෑ. මේ 2025 27 වෙනි ප්‍රශ්නේ MCQ ප්‍රශ්නේ. හරිද? තීරි කොටස් ඒ කියන්නේ තීරි තමයි අනිවාර්යෙන් දැනගන්න ඕන ළමෙක් වුණාම. තීරි කොටස් ටික අනිවාර්යෙන් ආවරණය කරගෙන තිබුණොත් තමයි ඔයාලට හරියට රචනා ප්‍රශ්නයකට හරි MCQ ප්‍රශ්නයකට හරි හරියට උත්තරයක් ගන්න ඔයා අනිවාර්යෙන් තීරි කොටස් පැහැදිලිව ආවරණය කරගන්න ඕනේ. ඒකයි මම හරියටම තීරි කොටස් ටික ඔයාලට පැහැදිලි කරලා දීලා ප්‍රශ්නේ කියලා දුන්නේ. ඔයාලට තේරෙනවා ඒතර සරලයි මේ ප්‍රශ්නේ. හරිද? ඒක මේ මහ බැංකු මේ විවට වෙළඳපොළ කටයුතු කියන්නේ ආර්ථික විද්‍යාවේ තියෙන සංකීර්ණම පාඩමක්. හරිද? ඔයාලට පේන සංකීර්ණ වුණත් හරියට ඉගෙන ගත්තොත් මේක අමාරු නෑ. ඔයාලට ඒක දැන් පැහැදිලි වෙන්න ඇති. මම කියනවා ආර්ථික විද්‍යාව අද ඉගෙන ගන්න ළමෙක් වුණත් මේක හරියට ආගෙන කියන මේකට හරියට උත්තරේ ගහන්න පුළුවන් 27 වෙනි ප්‍රශ්නේ. කරේ නැත්තම් දැන් කරලා බලන්න. මේ ටික මේ වීඩියෝ එක බලලා ගිහිල්ලා ඔයා කරලා බලන්න. ඔයාලට අනිවාර්යෙන් ඔයාලට මේකට හරියට උත්තරේ ගන්න පුළුවන් වෙයි. ආයේ අපි මෙතන මේකේ මම ඔයාලට කිව්වා තව එකක් තියෙනවා කියලා ආර්ථික මුදල් සඳහා ඇති ගනුදෙනු විල්ලුම් වැඩි කිරීම. මේ තියෙන අන්තර් බැංකු ඒකීකරණ මුදල් අනුපාතය නියෝජනය කරනුයි. 29 වෙනි ප්‍රශ්නෙත් මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. ඒකට අන්තර් බැංකු ඒකීකරණ වෙළඳපොළ කියන්නේ මොකද්ද? ඒකේ පොලි අනුපාතය මොකක්ද කියලා මම ඔයාලට කියලා දුන්නා. එහෙනම් හරියට ඒකට උත්තරේ ගන්න.